සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ චිත්ත රූපම වීම ගැන. ඒ කියන්නේ විෂුවලයිසේෂන්. ඉතින් මම හිතනවා ඔයාලා මේ ගැන මීට කලින් අහලා ඇති කියලා. ඒ වුණාට මම ඔයාලට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි සිතන දෙයක්, ඒ කියන්නේ සිතුවිල්ලක් කියන්නේ ශක්තියක්, එනර්ජි එකක්. අපේ සිතුවිල්ලකට ලොකු ශක්තියක් තියෙනවා. ඇත්තටම අපිට මේ ශක්තිය, අපේ සිතුවිලි වල ශක්තිය අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. මොකද කියනවා නම් ඒ ශක්තිය අප තුළ තියෙන නිසා. ඒ විශ්වමය ශක්තිය භාවිතා කරලා අප ආස කරන, අපි කැමති, අපිට ඕන කරන තවත් වස්තුවක් ආකර්ෂණය කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු අපිට ඕන කරන, අපි ආස කරන දෙයක් අපි ඇට්‍රැක්ට් කරගන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදියට අපි ගත්තොතින් අපි ආස කරන විදිහ ඇඳුමක්, කෑමක්, ඒ වගේම අපි යන්න කැමති විදි ගමනක් ගැන සලකා බලමු. එයාට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක්. අපි කියන්නේ දවල් හිමවනවා කියලා, ඩේ ඩ්‍රීමින්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ලැබුණා කියලා හිතලා සතුටු වෙන එක, ඒ හැඟීමෙන් ජීවත් වෙන එක. හැබැයි මෙතනදී ඒක ලැබෙන්නේ කොහොමද කියලා සැකයක් තියාගන්න එපා. ඔයා හිතන්න ඕන ඔයාට ඒක අනිවාර්යෙන් ලැබිලා තියෙනවා කියලා විතරයි. ඔයාට කොහේ හරි යන්න ඕන නම් ඔයා ඒ ගිහිල්ලා වගේ ඔයා හිතන්න ඕන. ඒ වගේම ඔයාට ඕන දේ ඔයාට දැන් තියෙනවා කියලා හිතලා ඔයා ගොඩාක් සතුටින් ඒක අත්විඳින්න ඕන. ඒක තමයි චිත්ත රූපමවනවා කියලා කියන්නේ. ඉතින් ඔයාලත් පොඩි මනෝපාරක් ගහලා මේ දේ කරලා බලන්න. හරියටම හරියනවා. කරලා බලලා මටත් කමෙන්ට් එකක් දාන්න. බයි බයි යාළුවනේ, සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙමින් අද සමු ගන්නවා ඔයාලගෙන්.